හායි යාළුවනේ කොහොමද ඔයාලට මම ඉතින් හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් දැන් නම් වෙලාව හවස 6:00 විතර ඇති. මම රෑ කෑම හදන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම හිතුවා රෑට රොටි හදන්න කියලා. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක. වටේ පිටේ ඇහෙන සද්ද ගැන වැඩිය මේ ගණන් ගන්න එපා යාළුවනේ. ඉතින් මං කලින්ම පොල් ටික ගාලා තියාගත්තා. ඊට පස්සේ ඒකට ලුණු යවු මිරිසුයි කපලා ලුණු දාලා අතේ ඔන්නෝම පොඩ්ඩක් අනාගෙන ඊට පස්සේ පිටියකට දාලා කවලම් කරගත්තා. ඉතින් එහෙම කවලම් කරගත්තම ටිකක් රසයි කියලා කියනවා නේද? ඊට පස්සේ ඔන්නෝම වතුර ටිකක් දාලා ඊට පස්සේ මං පොල් තෙල් ටිකකුත් දාලා ওই විදියට මේ රොටි පිටි එක අනා ගන්නවා. ඉතින් ওই විදියට තමයි රොටි බෝල ටික හදාගත්තේ. ඔන්න ඊට පස්සේ මම ෆෑන් එක ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා රත් වෙන්න. ඉතින් රොටි ටික මේ හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔහම මේ තැටියටත් මේ තෙල් ටිකක් දාලා ඔන්න ඔහම රවුමට අතින් මේ රොටි ටික හදා ගන්න ඕනේ. ඉතින් රවුම් කරලා ලස්සනට. ඔන්න ඉතින් මට සුපර් පවර් තියෙන නිසා යාළුවනේ මං අතින් අල්ලනවා. ඔයාලා එහෙම කරන්න එපා. මොකද පරිස්සමට පිච්චෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙපැත්ත හරවලා හොඳට රොටිය පුච්ච ගන්න ඕනේ. ඔන්න ඉතින් මං රොටි ගන්න මාළු හොදි තමයි හැදුවේ. මාළු හොදි කට්ට සම්බෝලයි. ඉතින් මේ ඔන්න ඔය වෙලාවේ මට හම්බුනේ මොනවද කියලා බලන්නකෝ. ඉතින් මං උළුඳු වඩේකකුත් කකා එහෙමම මේ මගේ වැඩේ කරගෙන ගියා. ඉතින් මං ඔය අතරේ මේ කට්ට සම්බෝලේට අවශ්‍ය මේ ලුණු ඒවාමවත් කපලා කරලා තියෙන යාළුවනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ පැත්තේ මේ මාළු හොදි කට සම්බෝලයි එක්ක තමයි මේ රොටි කන්නේ. ඉතින් ඔය කට්ට සම්බෝලේට ওই විදිහට වංගෙඩියට ලුණු ලොකුවට කපලා දාගෙන ඒකට කෑලි මිරිස් ලුණු ගම් මිරිස් වගේ දේවල් දාගෙන ඉතින් තලා ගන්න තමයි තියෙන්නේ හොඳට. දෙහිත් දැම්ම යාළුවනේ මට ඒක අමතක වුණානේ. හොඳට මේ ඇඹුල් තියෙන්න දාගෙන ඉතින් ඔන්නෝම හොඳට කොටා ගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයාලට පේනවා ඉතින් මේ ඔන්න කට සම්බෝලේ හොඳට කෙටිලා තියෙන්නේ. දැන් ඉතින් ඒක අපිට තියෙන අයින් කරගන්න. ඉතින් දැන් ඔය මේ රොටි හදලා ඉවරලා ඔන්න ඉතින් අන්තිම රොටිය තමයි දැන් ඉතින් හදන්න යන්නේ මම. මේ ඔන්න ඔතනදී බලන්නකො සුපර් පවර් එතනදී තිබ්බේ නෑ. එක වෙලාවට විතරයි යාළුවනේ සුපර් පවර් එන්නේ. ඉතින් ඔතනදී නම් මගේ අත පිච්චුණා. ඉතින් දැන් ඔන්න රොටි හදලා ඉවර වෙන්න තමයි යන්නේ ඔය අන්තිම රොටිය. ඉතින් ඔන්න ඔහම තමයි අපේ රෑ කෑම එක තිබ්බේ. දැන් මොනවාද කන්න යන්නේ කියලා බලන්නකෝ යාළුවනේ. මම ඉතින් බලන්න මාළු බනිස් කියලා. තාත්තා තමයි ගෙනත් තියෙන්නේ. ඉතින් මේ වගේ මල් දෙකක් හදන් යන්න කියලා තිබ්බ පොඩි එක්කෙනා ඉස්කෝලේට ඒකත් හදලා අපි කන්න තමයි ලෑස්ති උනේ. ඉතින් යාළුවනේ මම දැන් vlog එක ඉවර කරන්න තමයි යන්නේ. හරිම රසයි. හරිම සැරයි යාළුවනේ. ඉතින් මම දැන් vlog එක ඉවර කරන්න තමයි යන්නේ. ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බෙමු. හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න. බයි.